හෙලෝ ඔන්න බිෂි ෂැඩෝල් එකක් තියෙන ඔයාට තමයි මේ වීඩියෝ එක. ඉතින් අපිට වැඩ ගොඩක් එක්ක සැලෝන් එකට යන්න ටයිම් එකක් නැහැනේ. ඉතින් ගෙදර ඉඳන්ම අපි අපිව ලස්සන කරගන්න ඕනේ. ඉතින් බලන්න මගේ ෆේස් එකෙත් සෑහෙන හෙයර්ස් ඇවිල්ලා. ඉතින් අපි ඒ ෆේෂියල් හෙයර් එක රිමූව් කරගන්න විදිය බලමු. ඉතින් මේකට ඉස්සෙල්ලාම මම හෙඩ් බෑන්ඩ් එකක් දාගන්නවා. ඉතින් අතට අපේ හෙයර්ස් කවර් වෙනවා. ඉතින් හෙඩ් බෑන්ඩ් එකක් දාගෙන අපිට ඕන වෙනවා ෆේස් රේසර්, ඒ වගේම සීසර් එකකුයි, අයිබ්‍රෝ බ්‍රෂ් එකකුයි, ඒ වගේම ඇලෝවෙරා ජෙල් and tissue. ඉතින් මේ ටික ලෑස්ති කරලා ළඟින්ම තියාගන්න. ඉස්සෙල්ලාම අපේ ෆේස් එක හොඳට ක්ලීන් කරගෙන ඒකට අපි ඇලෝවෙරා ජෙල් ඇප්ලයි කරන්න ඕන. ෆේස් එකේ වෙට් එක තියෙන්න හොඳ නැහැ. ඉතින් ඇලෝවෙරා ජෙල් එක ඇප්ලයි කරගෙන ටිෂු එකකුත් ළඟින් තියාගෙන අපේ ෆේස් එකේ පොඩි පුෂ් එකක් දීලා කමුලට කානට ෆේස් එහා ටික රිමූව් කරගන්න ඕන. මම වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදියට ෆේෂියල් හෙයර්ස් රිමූව් කරගන්න ඕන. ඉතින් බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන. මොකද අපේ ෆේස් එකේ ස්කින් එක ගොඩාක් සොෆ්ට් අන්දා සමහරට තුවාල වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් ප්‍රවේශමෙන් කරන්න ඕන. ඒකයි අපි සාමාන්‍යයෙන් ඇලෝවෙරා ජෙල් එකක් ඇප්ලයි කරන්නේ. ඉතින් මේ ට්‍රිම් එක ගැන කිව්වොත් මේ අයිබ්‍රෝ රේසර් එක හරිම ෂාප්. ඉතින් අපිට ලේසි ඒක ඕනම තැනකට හසුරුව ගන්න. ඉතින් මේවා ඕනම ෆැන්සි ෂොප් එකක තියෙනවා. ඉතින් ඔයාලට හොයාගන්න අමාරුයි නම් මගේ පේජ් එකෙත් ඔයාලට ගන්න පුළුවන්. මගේ පේජ් එකේ නම්බර් එකයි නේම් එකයි මම මෙන්ෂන් කරන්නම්. ඉතින් මෙන්න මේ විදියට මම අයිබ්‍රෝස් එමත් ෂේප් කරගන්නේ මේ රේසර් එකෙන්. ඉතින් පේනවනේ. ඉතින් මේ වගේ කැහැක් කතකින් වහගෙන අනිත් පැත්තෙන් අයිබ්‍රෝ එක උඩ අතට ෂේප් කරගන්න ඔයගලන්ට ඕන කරන ගානට. මම සාමාන්‍යයෙන් අයිබ්‍රෝස් මහතට තියෙන කෙනෙක්. ඉතින් යන්න මම අවුට්ලයින්ස් විතරයි රිමූව් කරන්නේ. මේ වගේ ෂේප් කරගෙන අයිබ්‍රෝ බ්‍රෂ් එකකින් අයිබ්‍රෝස් හොඳට පීරගෙන වැඩි හරිය මෙන්න මේ ඇන්ගල් එකට කපන්න. ඉතින් මේ වගේ කපලා බ්‍රෂ් කරගන්න. ඉතින් පේනවනේ අපිට ගෙදරින් ධම්ම කරන්න පුළුවන්. සැලෝන් එකකට යන්න ඕනේ නැහැ. ඉතින් පුරුදු වෙන්න එතකොට අපිට පුළුවන් සෙල්ෆ් ස්කින් කෙයාර් එකක් කරගන්න. ඉතින් මෙන්න මේ ඇන්ගල් එකට තමයි කපන්න ඕන. ඔයාලගේ අයිබ්‍රෝස් එක එක්කෙනාගේ එක එක විදියයි. ඉතින් ඔයාලගේ තියෙන ඇන්ගල් එකට ලස්සනට කපන්න. එතකොට ඒ අයිබ්‍රෝ එක ලස්සනටම තියාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම අනිත් පැත්තේ අයිබ්‍රෝ එක ඒ විදියටම යටින් ෂේප් කරගෙන උඩිනුත් ෂේප් කරගෙන කාන්ට ඒක කපා ගන්නවා ට්‍රිමර් එකෙන්. ඉතින් ඔයාලට පේනවනේ මගේ ෆේස් එක ආයි දැන් ෆුල්ම ක්ලීන් එකක් වෙලා තියෙන්නේ. දැන් නෝස් හේර් එක ගාවත් අපි චූටි චූටි කෙස් තියෙන අපිට ඇහැට නොපෙනුනාට මේ රේසර් එකෙන් අපි රිමූව් කරද්දී ඒක හොඳටම රිමූව් වෙනවා. ඉතින් මේ වගේ මම පැත්තකින් පුෂ් කරගෙන තමයි ඕක රිමූව් කරන්නේ. ඉතින් අන්න ඒ විදියට අපේ හැම පොඩි ඇදීමකට ලක් කරලා තමයි රිමූව් කරන්න ඕන. ඉතින් මෙන්න මේ විදියට nose, cheeks and chin areas වල තාලගේ forehead වල තියෙන hairs ටික ප්‍රවේශමෙන් අපි රිමූව් කරගන්න ඕන. ඉතින් මේකට අනිවාර්යයෙන්ම ඇලෝවෙරා ජෙල් එකක් එහෙමත් නැත්නම් virgin coconut hair oil එකක් හරි use කරලම ඔයාලගේ hairs රිමූව් කරගන්න. එතකොට skin එකට damage එකක් වෙන එකක් නැහැ. හරි. මගේ දැන් chin area එකෙත් මම facial hairs රිමූව් කරන ඔයාලට පේනවා ඇති. සාමාන්‍යයෙන් මේ වගේ මාසෙකට සැරයක් කරපුවාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් මාත් මේ වගේ facial hairs රිමූව් කරගෙන දැන් face wash කරන්න යන්නේ. ඉතින් හොඳට face wash කරගෙන අපි ටිෂු එකකින් මුළු මුහුණම පියද ගන්න ඕන.
මම මේ වගේ ටිෂර්ට් එකකින් ෆේස් එක හොඳට පේදගෙන අපි ෆේස් එකට දැන් ටෝන කරගන්න ඕන. මම ටෝන එකක් විදිහට මම පාවිච්චි කරන්නේ Aroma Magic ටෝන එක. ඉතින් ඔයාලා කැමති ඔයාලා යූස් කරන ඕනම ටෝන එකක් මේකට යූස් කරගන්න පුළුවන්. ඉතින් ගැහැණු ළමයි වගේම පිරිමි ළමයිටත් ගෙදර ඉඳන්ම මෙන්න මේ වගේ ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ beard lines ඒ වගේම eyebrows ඒ වගේ shape කරගන්න ඔයාලට මේ face raise එක ගොඩාක් useful වෙනවා. ඉතින් මේ වගේ මාසෙකට සැරයක්වත් මේ වගේ treatment එකක් ගෙදර ඉඳන් කරනවා නම් face එක ගොඩාක් ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ආයෙමත් මතක් කරන්න මේ face razors ගන්න උවමනාවක් තියෙනවා නම් මගේ page එකෙන් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ළඟම තියෙන ඕනම fancy shop එකකින් ගන්නත් පුළුවන්. එහෙනම් අදට thank you so much මම බලන් හිටියට මම අහන් හිටියට ටටා bye bye.